අපේ සර්වයිවල් වර්ල්ඩ් එක. ඉතින් මම කලින් එපිසෝඩ් එකේ කිව්වා වගේ මොන්න මම අදත් අරන් ඇවිල්ලා තියෙන අපේ සර්වයිවල් වර්ල්ඩ් එක. ඉතින් මම කලින් එපිසෝඩ් එක වලට කිව්වා මේ එපිසෝඩ් එකේ මොකද්ද කරන්න කියලා. මේ එපිසෝඩ් එකේ අපි කරන්නේ කේවින් යනවා. ඉතින් මේ කේවින් යන්න තමයි මම ටෝචස් හදන්නේ. යට ක්‍රීත කෙනෙක් හිටියා. මට දොරක් දාන්න අමතක වුණා ඇත්තම කිව්වොත් ෆ්‍රෙන්ඩ්ස්. මෙතන ටෝච් වැඩි නේද? හරි. මෙතන ටෝච් ගාලා වැඩි නේද? කමන්නේ. ඉතින් අපේ යට ටෝච් ටික ගන්න අපි මෙතන දොරක් ගහමු. එපා. එකක් වරි. මෙහෙම හරිද? මගේ අතින් පොඩි වැඩක් වුණා කියන්නේ. කියහන්කෝ නෙමෙයි. දන්නේ දාතල් එකට කියන්නේ. මෙහෙම ගියා. ඔව්. එතන හැදුනා නේද? ඕන් ඈ බලන්න මගේ අතින් මෙච්චා. අපරාධ පන් ඒක නිකන්. මම හිතලා නෙමෙයි යාළුවේ කරේ. ඉතින් දුක තත කර මහම එක කරා. එපා වෙනවා ඒක වෙද්දි. එක්ස් එක අතේ තියාගෙන මේ වගේ කෙනෙක් වැඩ කරන්න හොඳයි. එකක් ඉතුරු වුණානේ. ටෝචස් හදාගමු. මට ඕනේ දොරක්. චුට්ට ලැක්. අඩෝ දොරවල් 3ක් එනවා නේද? මේ දොරක් දොරක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් දොරක් දාද්දි වැහිලාමයි තියෙන්නේ. ඒත් මෙන්න මෙහෙම මට මතක නෑ ඒක හරියටම දාන එක. කමන්නේ අපි සාමාන්‍ය විදිහට දාමු. අනේ. එහෙම තියෙදි මෙතන හිස් තැනක් පේනවා නේද? ඉනා හිම හරියන්නේ. හරියට දාන්න ඕනේ. දැන් මොකයි කියනවා? දැන් හොඳ දැන් ලස්සනයි. yes finally our home ready කියන්න දැන්. මේක තමයි මම පොඩ්ඩක් බ්ලොක්ස් වගේ දේවල් දාන්න තියෙන්නේ. මෙතන අපි ඩර්ට් බ්ලොක් ටිකක් අරන් යන්. ෆෙන්ස් ටික අපි ඒ ටික පිළිවෙල කර දෙමු. ඊට පස්සේ කෑම පිළිපද එතන මම කෑම ටිකක් හදාගෙන යන්න ඕනේ කේවින් යද්දී. මේකේ මැරුණට අවුලක් නෑ තමයි ඒ වුණාට පොඩි. දන්නේ නැද්ද ඉතින්. මල් වර්ගයක් තියෙනවා හෙනට. තමනාද ස්ටෝන් ටිකක් ගෙනියමු. ඒක නම් හදන්න ඕනේ. ග්ලාස් පේන් තියනවා නේ. ග්ලාස් පේන් ටික අයින් කරන්න ඕනේ. රෙකෝඩින් දොරක් තියෙනවා. ඒකයි අපි යම් බලන්න what happened. මෙතෙන්ට දැම්මා දොර දාමු මේ හරි නෑ මෙතෙන් දාමු. ස්ටික් ටික අර්ග ඉච්චිලා ඉවරයිද? මේක දාමු. 20ක් මදි ෆ්‍රෙන්ඩ්ස් අපිට ස්ටික් හදන්න කවුද ඕනේ. දැන් නම් කැලේ නෙමෙයි අතම ගස් හිඟ වෙලා යන්නේ. අපි යද්දි වුඩ් ටිකක් ගෙනියන්න ඕනේ කොකටද කියලා. එතකොට ක්‍රාෆ්ට් කරද්දි ඕන වෙද්දි වුඩ් ළඟ තිබ්බාම අපිට ලේසි ෆ්‍රෙන්ඩ්ස් ඒක ක්‍රාෆ්ට් කරන වැඩේ කරගන්න. නැත්තම් ආයි උඩට ඇවිල්ලා වුඩ් හොයන් යන්න බෑනේ. එහෙනම් අඩුම තරමේ වුඩ් 40ක් වෙනකට ගෙනියන්න තිබ්බා නම් හොඳයි. මසටත් ගාලා වුඩ් ටිකක් කපාගෙන එන්නම්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම ඔන්න
ගස් ටිකක් කපා ගත්තා. මෙතන තිබ්බ ගස් ටික කපා අතන තියෙන විලේජ් එකක්. ඒක මම හිතන්නේ abandoned village එකක්. අපි ඒක මම එනක මං කිව්වේ හම්බුණා කියලා. ඔය විලේජ් එකද කොහෙද තමයි ෆ්‍රෙන්ඩ්ස්. ඒක abandoned village එකක්. මේ මෙතන මෙහෙම වෙලා තියෙන්නේ. beautiful. okay. දැන් අපිට wood තියෙනවා. අපි අතන තිබ්බ ඉතුරු fuel ටික දැම්මනේ. දැන් හරි. දැන් අපිට ඕනේ torches ටිකක් friends. මොලේ උඩලා ගන්න. අපි මේකෙන් friends ඔක්කොම හදා ගන්න නැතිවෙමු. ස්ටැක් එකට ලං වෙන්න හදාගමු. ස්ටැක් එකක් පහුවෙලා. කමන්නේ වගේ කොහොමද ස්ටැක් එකක් වෙනවා. මේ ඇති. දැන් මෙතන තියෙන ටෝච් එක හදාගමු. ස්ටැක් එකයි ගානක් එන්න ඕන මං දන්න විදිහට. හරි ස්ටැක් එක පිරුණා. දැන් කීයක් වෙනවද තව? මේ නම් හොඳටම ඇති. එතකොට අයියෝ මේ කැම ටික හදාගන්නත් බෑනේ යාළුවෝ. ඉහින් බලපුවම මට තව මේ සත්තු මරන්නේ මේ ගහක් කපන්නේ නා. අද ගෙවින්නේ මේ යන්නේ මේ එහෙනම් යාළුවෝ මම ඉක්මනට මේවා ටික හදාගෙන ඉන්නම්. හරි ෆ්‍රෙන්ඩ්ස් මම මේ පැත්තට ඇවිල්ලා ගස් ටිකක් කපුවා. දැන් I think X එකේ ඩියුරබිලිටිත් නැහැ. අපි X එක කැඩෙනකන් කපමු නේද? පොඩි ගහක් වුණා නම් හොඳයි. X එකේ ඩියුරබිලිටි කීයද? බ්ලොක් වල ඩියුරබිලිටි පෙන්වන්න නැති එක නම් එපා වෙනවා. ගාන්ට කැපුන්නේ yes මොදේලාට පොඩි ගහක් ගත්තේ දැන් යම් ෆ්‍රෙන්ඩ්ස් අපිට දැන් කේව් එකක් හොයාගෙන යන්නත් වෙනවා යාළුවෝ ඉතින් පහළට යමු දුරක් වහගෙන ෆ්‍රෙන්ඩ්ස් අපි අතෙන්ට ගිහිල්ලා අපේ උඩින් ටෝච් එක ගහමු නැත්තම් ෆ්‍රෙන්ඩ්ස් එළිය නැතුව උතන මොබ්ලා ස්පෝන් වෙන්න ගන්නවා දැන් අපිට මෙතන ආරක්ෂිතව හිටියයි මේකයි මේ හරියෙන් එකයි එතනිනුත් එකයි එතනින් එකයි උඩින් ගහන්න ඕනේ හරි එළිය තියනවා නේද තන වැඩි දත්නා හයි එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි උඩනේ බෙඩ් එක අපි උදේට කෑම ටික ගමු යට තියෙන ඔතනත් පැත්තේ ආමි ස්ටෑන්ඩ් එකක් දාලා ලස්සනට ගන්න ඕනේ හරි වුඩ් නම් ඉතුරු වෙලා අපරාධ කැපි ආහාර වර්ග මීට වඩා තිබ්බා ආමිටි දැන් අපිට අනවශ්‍ය දේවල් දාලා මේක ඕනේ මේක මෙතින් තියමු එක තැනක් හිස් තැනුව තියෙන එක හොඳයි එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් එකපාරක් මැරිලා ඇවිල්ලා යමු කෑමදි දුරත් අරගෙන මෙයා ආමේ දීර බීර් කොහමද
මම මැරුණා කියලා නෙමෙයි දෙන්නේ. සෙත්‍රාට් ඔප්පට සිරි. හරි හරි දැන් මතක් වුණා මං ගන්න හිටියේ මොකක්ද කියලා. ඉතින් පහලට ගිහිල්ලා හරිද මුලින්ම අත්‍යවශ්‍ය දේවල් ටික හදාගෙන යන්න. එක දෙයක් තමයි ක්‍රාෆ්ටින් ටේබල් එක. ඒක ඕනෙන් දාගන්න. හරිනේ. දැන් ඒකත් සිත්. ඉතින් යන්නේ. නෑ. එතනින් බ්ලොක් ටික තියනවා එතනින් මුකුත් තියන්නේ. ඊට පස්සේ फ्रेंड्स අපිට අවශ්‍ය වෙනවා කියලා. අයන් 10ක් ගෙනියමු. 11ක් කවන්නේ. කොපර් 5යි 6යි 11යි දෙකම 11 කරලා දෙන්න. දැන් යා. කොහෙටද යන්නේද? යන ගම සතෙක් දිගේ මොරාගෙන යන්නත් උන. අර පැත්තේ මම ගියපු කේව් එකට යන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. ඒකට මගේ යාළුවා යන්නේ නැති. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මේ ටිකේ එයාලට විභාග ඉතින් එයාලට එන්න වෙන්නේ නැහැ. මම එක්සයක් අදාගත්තේ නෑ නේද? හොඳ ඊළාවට මතක් වුණා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ඊ මං කාලෙකින් මේක ගියේ නෑ. නෑ. ලැග්ද? ලැග් යාළුවනේ. අපි ඉතින් හොඳ ෆෝන් එක අංගව මම මේ ගහන්නේ නොකිය ෆෝන් එක කියලා හිතන්න එපා. මෙහෙට යන්කෝ. මේ පැත්තේ ෆ්‍රෙන්ඩ්ස් නැති වුණොත් වෙන පැත්තකට යන්න. Ice spike. නෑ ඒක වැඩක් නෑ. ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙතන තියෙනවා කැලයක්. මට කොහොම හරි ඕනේ කේව් එක ඒ පොඩේට. නෑ. ඒක දන්න කට්ටිය දන්න. yes මට ආයෙත් තියෙන නිකන් ක්ලච් එකක් කරලා බලමුද වැටිලා මැරෙමු බා අර වැටුන්නේ දක්ෂ වරෙන්ගු අම්බෝ හයිද මනේ හරියට එන්ස් මෙතන පයින් තියෙනවා හේයි කෙනෙක්යි මාර බලුවෙට තමයි කරා අපි ෆ්‍රෙන්ඩ්ස් කොපරුත් තිබිලා කොපරුත් මයිනින් කරන්න ඕනේ කොපර් ගොල්ලන් කෙනෙක් හදාගත්තේ පාල් බෙක් ඩ්‍රොප් කරලා දන්නවනම් මේ මෙහෙම ගෙවුවා එක බ්ලොක් එහෙම ස්පීඩ් බීට් කරන්න පුළුවන් මේ වීඩියෝ එකට ලයික් 10ක් આવු මම ඔයාලට බෙඩ් බොක්ස් වීඩියෝ එකක් ගේනවා අපි බලමු ඔයාලා මාහට ලයික් 10ක් දෙයිද කියලා මේක වෙන්නේ නැහැ මෙච්චර කේව් එක hey you what is this hilak නැති ගිලති පොළවට නිරාගිය හිලා hey මරාගෙන හන්නේ මරියන් කො ගහන්නේ නගරින්න බා අනාරු
හොඳ වෙලාටද මෙතන තියෙන කොපර් ටික නම් මයිනින් කරලා මුකුත් කරන්න වෙන්නේ නැහැ. කොපර් ටික මයිනින් කරලා ඉන්වෙන්ටරි ෆුල් කරගන්න නැතුව පියන් ඔඩෙන් මම කෝල් ලගයක් දැක්කා. F නම් පේන හොඳට. අම්බෝ මාර වදයක් වෙලා තියෙනවා. අපි අර බ්‍රිජින් කරලා බලමු. යාරෙහින් ආවේ ෆ්‍රෙන්ඩ්ස්. නෑ මෙහෙට නෙමෙයි. මෙහෙට යන්න ඕන. ඒ මොකද උනේ? මම හිතුවේ ඇත්තටම ලොකු කේවයක් කියලා. පිටිපස්සෙන් ඇවිල්ලා කෙලින්න එපා. මෙතනින් යන්න බෑ පාර වහයට. අර මෙන්න කේවයක්. කේවයක් කියලා කියන්න පුළුවන්. අයිටි එක කොහොමද? let me do. විලේජ් එකේ නෙකුත් සද්දයක් ආවා. දැන් මෙතෙන් මොක්කු දෙන්නේ. ඉවරයි. මං කඩුවක් හදාගෙන නෑ. ඉන්න ඵලයන්. කඩුවක් හදාගත්තේ නෑ. Yes. Here we go again. Skeleton කෙනෙක් ගහන්න ඔය ඉන්නේ. අපේ වැඩ. ඔබට ගහන්න පුළුවන්. හරි අසන්න. ඉවරයි. yes උත්ලන්න. වටේම ලයිට් අප් කරන්න ඕන. फ्रेंड्स ඔයාලට පේනද කොච්චර ලයිට් කියලා අම්මෝ. yes thanks bro. cool good. oh my health. මගේ ආමරයක් කැඩුනා. කැඩින්න යන්නේ නේද? ඉක්මනට ආමර නේ මොකද්ද? මාව හීල් වුණානේ. හීල් වෙයන්කෝ. දස පාරමිතා පුරුණාද වන්ද? හරි guys. අපිට කෝල් නම් හම්බුණා. කෝල් ප්ලේන් එකක් ඒක නම් ටිකක් අඩු. මම කෝල් නම් ඕනෙම ගියාගෙන ආවේ. කෝල් නම් තියෙනවා නැතිත්. ඔර හිට තිබ්බකෝ. කොහොමද අපිට මම කෝල් නම් ඔක්කොම ගන්න. දැන් මං හදන්න ඉන්න බිල්ඩින් එකක් තියෙනවා. ඒකට මට ගාමන්නේ කියන්නේ මොනවාද? ස්මෙල්ටිං වැඩ තියෙනවා ගොඩක්. ඒව කරන්න ඕනේ. ඉතින් කෝල් ෆියුල් එකක් එපානේ. කෝල්ම නෙමෙයි. ඒ හින්දා ඉතින් කෝල් ගෙනින සාමාන්‍යයෙන් කෝල් වල ෆ්‍රෙන්ඩ්ස් චාකෝල් වලටත් වඩා හොඳ ෆියුල් එකක් ඒක. ඒ කියන්නේ චාකෝල් වලට වඩා වෙලාව පිච්චෙනවා. මේ වීඩියෝ එකට කමෙන්ට් 10ක් આવොත් මම ඔයාලට ලේසි කෙල්ප් ෆාම් එකක් අදින්ද මම ඔයාලට දානවා. ඔයාලට SMP එකක් ගන්නවා වගේ නම් ඒ කෙල්ප් ෆාම් එක හදන්න පුළුවන්. මම දන්නේ ඒක හදලා තියෙනවද කියලා.
ඒ වුණාට මම ඒක නිකන් හිතලා හැදුවේ. ඒක නිකන් සාමාන්‍ය හොඳ efficiency එකක් තියෙනවා. ඒ කියන්නේ වේගෙන් වැඩ වෙනවා. ඒක නිකන් මම පොඩි දේවල් ඕනේ උනේ. කියන්නේ සාමාන්‍ය පිස්ටන් එකයි හොපර් නයි කියන්නේ ඒක මේ කෙලෙට් කරන්න විදියක් හැදුවේ නෑ ෆ්‍රෙන්ඩ්ස්. මට ඒක කෙලෙට් කරන්න විදියක් හදන්න තේරෙන්නේ නෑ. මොකද මම කෙලෙට් කරන්න හදන්න try දුන්නා. හරි ගියේ නෑ කෙලෙට් කරන්න. ග්‍රැවල් එකක් කරන්න. අඩෝ ය. පින්ට් එකක් අමුණා නේද? නෑ බං. 60ක් 64ක් තියෙනවා. හම්බු. ෆී. හොඳ කේව් එක. කමන්නේ අපේ මේ වගේ කේව් එකක් හම්බ වෙන එකත් හොඳයි. අඩුමතර වෙයි. පාපු එකටත් කේව් එකක් හම්බ වුණා කියලා ගත්ත හැකි. මගේ වීඩියෝ එක දික් කළා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මම මේකේ ටිකක් මයින් කරලා මම මේක එළියට යන්න නැතුව ඉන්නම් ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලට මේ වීඩියෝ එකේ මම ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම් මොනවද කරේ කියලා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් බයි බයි.